ආයිබුවන් යාළුවනේ ඔයාලම එකතු වෙන්නේ ඇග්‍රි එක්ස්පර්ට් YouTube channel එකත් එක්ක. ඉතින් මම මේ සැරේ මගේ වගා භූමියේ අමු මිරිස් තමයි වගා කරේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් මගේ අමු මිරිස් වගාව පිළිබඳව කතා කරන්න. මොකද ගොඩක් දෙනෙක් මේ අමු මිරිස් වගා කරන්නේ කොහොමද කියලා ගොඩ අහලා තිබුණා. ඉතින් මම මුලින්දම කියන්නේ මම තෝරගත්ත ප්‍රභේදයන්, මම තෝරගත්ත පොහොර, මම භාවිතා කරපු කෘමිනාශක වගේ සියලුම විස්තර මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලත් අමු මිරිස් පිළිබඳ උනන්දු කෙනෙක් නම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මම මුලින්ම මගේ වගා භූමිය සඳහා ප්‍රභේදයන් තෝරගත්තා. මම රැජින F1 කියන මිරිස් ප්‍රභේදය සහ MICH හයිබ්‍රිඩ් 1 කියන මිරිස් ප්‍රභේදයන් දෙක තමයි මගේ වගා ශේෂ්ත්‍රය සඳහා යොදාගත්තේ. ඉතින් මම මුලින්ම මම සපයාගත්ත බීජ තවන් කර ගැනීම තමයි සිදු කරේ. මම මුලින්ම හොඳින් තවන් පාත්ති කොටලා ජීවාණුහරණය කරලා එහෙම තමයි තවන් යෙදීම සිදු කරේ. මොකද මේ තවන් යෙදීම අපි හරියටම කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපගේ මුළු වගාවම විනාශ වෙනවා. මොකද මේ තවන් වලට එහෙම ලෙඩ රෝග එහෙම ඇවිල්ලා තිබ්බොත් අපගේ වගාවට ඒක බලපානවා. ඒ නිසාවෙන් තවන් දැමීම පිළිබඳව ඔයාලා විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඉතින් මම මේ තවන් දැමීම පිළිබඳ වීඩියෝත් කළා මගේ channel එකේ දාලා තිනවා. ඔයාලා ඒවත් නරඹන්න. ඉතින් ඊට පස්සේ මම මගේ තවන් ලොකු වෙනකන් මගේ වගා භූමිය පිළියෙල කර ගැනීම තමයි සිදු කරේ. මම ඇත්තටම ට්‍රැක්ටර් එකකින් හාල් ඉවරලා පාත්ති එහෙම සලකුණු කරලා වලවල් එහෙම සකසා ගැනීම සිදු කරා. ඉතින් මට ඔයාලට කියන්න තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මම මෙම වගාව පටන් ගද්දිම මගේ වගා භූමියේ pH අගය පරීක්ෂා කරලා ඉවරලා ඩොලමයිට් යෙදුවා. ඉතින් ඔයාලත් ඔයාලගේ වගා භූමියේ pH අගය පරීක්ෂා කරලා ඩොලමයිට් යෙදීම සිදු කරන්න අඩුම තරමින් සති 4කට කලින්වත්. මොකද සති 6ක් වගේ කාලයක් යනවා පස්සේ pH අගය නිවැරදිව සැකසෙන්න. ඊට කලින් අපි පොහොර දැම්මොත් එහෙම ඇත්තටම ඩොලමයිට් දැමීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් මේ කරුණු පිළිබඳව ඔයාලා විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඊට පස්සේ මම මේ වලවල් සලකුණු කර ගැනීම පිළිබඳව කතා කරනවා නේ. ඒ කියන්නේ මේ මිරිස් සිටුවීමේ පරතරය ගැන කතා කරනවා නම් MICH හයිබ්‍රිඩ් 1 කියන ප්‍රභේදය සඳහා පේලි දෙකක් අතර අඩි 1.5 සහ වලවල් දෙකක් අතර අඩියක පරතරය තමයි මම යොදාගත්තේ. රැජින F1 ප්‍රභේදය සඳහා අඩි 1.5න් 1.5 තමයි මම යොදාගත්තේ පේලි අතර සහ වලවල් දෙකක් අතර දුර. මීළඟට පොහොර යොදා ගැනීම පිළිබඳව කතා කරනවා නම් මම මූලික පොහොර විදිහට කුකුළු පොහොර තමයි මගේ වගා භූමිය සඳහා යොදාගත්තේ. ඊට පස්සේ මම මාසයක් විතර ගියාට පස්සේ තවන් වලට මම ශේෂ්ත්‍රයේ සිටීම සිදු කරා. ඊට පස්සේ මම ශේෂ්ත්‍රයේ සිටවලා සති 2කින් වගේ පළමු කොළ පොහොර මුරය යෙදීම සිදු කරා. ඊට පස්සේ මම යාරමිලා කොම්ප්ලෙක්ස් යොදාගත්තා. ඊට පස්සේ මම මාසයක් විතර ගියාට පස්සේ මගේ වගාවට මම කොළ පොහොර තව මුරයක් යොදලා කානුපස් දැමීම සිදු කරා. ඊළඟට මම යාරමිලා ටාකට් සහ දම් කැට පොහොර තමයි මගේ වගාව සඳහා පොහොර වශයෙන් යොදාගත්තේ. අපි ඊළඟට බලමු මම වගාවට මොනවද යොදාගත්තු කෘමිනාශක කියලා. ඇත්තටම ගොඩක් මිරිස් ගොවීන්ට තියෙන ගැටලුවක් තමයි මේ කොළ කොඩ වීම පාලනය කර ගැනීමට අපහසු වීම. ඇත්තටම ගොඩක් දෙනෙක් හරියට නිසි අවබෝධයකින් තොරව තමයි මේ කොළ කොඩ වීම පාලනය කරන්නේ. කෘමිනාශක කඩේකට ගිහිල්ලා මොකක් හරි දෙන බෙහෙත් එකක් ගෙනලා ගහනවා. එහෙම බෑ. අපි වගාව පිළිබඳව දැනුවත් වෙලා මේ කොළ කොඩ වීම පිළිබඳව මුල ඉඳලම නිසි ආකාරයෙන් කෘමිනාශක භාවිතා කරොත් අපිට මේ කොළ කොඩ වීම පාලනය කරගන්නට පුළුවන්. මුලදිම අපි සැර අඩු බෙහෙත් එකේ ඉඳන් සැර වැඩි එකට යනකම් ක්‍රමානුකූලව භාවිතා කරොත් අපිට මේක පාලනය කරගන්න පුළුවන්. මම භාවිතා කරපු කෘමිනාශක ගැන කතා කරොත් මම වෙළඳ නම් වලින්ම කියන්නම් මේ ඇක්ටාරා, තමියොක්සාම්, ඒ වගේම චෙස්, වර්ටකෝ වගේ ඒවා තමයි මේ මම පැල කාලෙදී මේ වගේ වගාව සඳහා භාවිතා කරේ. ඊට පස්සේ ටිකක් පැල ලොකු වුණාට පස්සේ මම කාබෝල්සන් එහෙම නැත්නම් මාසල් 20, ඇබමැක්ටින්, ඉන්ලොකොපීට්, එවිසෙට් වගේ කෘමිනාශක වලට ගියා. ඉතින් ඔයාලත් ඒ කරුණු පිළිබඳව පොඩ්ඩක් සැලකිල්ල යොමු කරන්න. මොකද මේ මුලදිම සැර වැඩිම කෘමිනාශක වල දාන්නට එපා. ක්‍රමානුකූලව තමන්ගේ වගාව සඳහා මේ කෘමිනාශක භාවිතා කරන්න. එතකොට අපිට මේ කොළ කොඩ වීම පාලනය කරගන්න ඉතාම පහසුයි. ඒ වගේම මෙන්න මේ පැලමැක්කා වගේ සතුන් අපගේ මේ කෘමිනාශක වලට ප්‍රතිරෝධී වෙනවා. එම නිසාවෙන් අපි එකම පොදනාශකය දිගින් දිගටම යොදන්නේ නැතුව මාරුවෙන් මාරුවට වෙනත් කෘමිනාශක සමග මාරුවෙන් මාරුවට යෙදුවොත් අපිට වගාවට වැළඳෙන මේ කොළ කොඩ වීම පාලනය කරගන්නට පුළුවන්.
මීට අමතරව මම මේ ස්ට්‍රෙස් නිල් කියන පැලෑටි ප්‍රථමාධාරකය භාවිතා කරා. සාමාන්‍යයෙන් මගේ වගාවට සති දෙකෙන් දෙකට වගේ යෙදුවා. මේ මගින් අපට අපගේ ශාක සඳහා ප්‍රතිශක්තියක් ලබා දෙනවා වෛරස් බැක්ටීරියා ආදියට හොඳින් මුහුණ දීමට. ඒකල අපගේ වගාවට හොඳ රැකවරණයක් ලබා දෙනවා මෙන්න මේ ස්ට්‍රෙස් නිල් කියන පැලෑටි ප්‍රථමාධාරකය මගින්. ඉතින් ඔයාලත් ඔයාලගේ වගාවට මෙන්න මේ ස්ට්‍රෙස් නිල් කියන පැලෑටි ප්‍රථමාධාරකය භාවිතා කරන්න. මීළඟට මම වගාව සඳහා භාවිතා කරපු දිලීරනාශක ගැන කතා කරනවා නම් මම මේ වගාව කරන්නේ තිත්කලාපේ. ඉතින් මට මේ පාමුල කුණු වීම කියන දිලීරය ආව මගේ වගාව සඳහා. මම ඊට පස්සේ මේ තයිපනිත් මෙතිල් එහෙම නැත්නම් වෙනදාමේ ටොප්සීන් කියන දිලීරනාශකය තමයි භාවිතා කරේ. ඊට පස්සේ මගේ වගාව මේ රෝගය සාර්ථකව පාලනය වුණා. මීට අමතරව මම මැන්කොසෙප් තමයි මගේ මිරිස් වගාව සඳහා භාවිතා කරපු අනිත් දිලීරනාශකය. ඉතින් ඔයාලත් මිරිස් වගාව පිළිබඳ උනන්දු කෙනෙක් නම් මිරිස් වගා කරන කෙනෙක් නම් ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේකට මම දන්න සියලු දේවල් කියලා දෙන්නම්. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තවත් දවසක හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.